Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද එන්නේ නැහැ ස්ටඩි vlog එකක්. ඉතින් ඔයාලා ගොඩක් අයගෙන් අහුවාම ඕනේ vlog එක මොකද්ද කියලා. ගොඩක් අය කියලා තිබ්බේ night study vlog ගන්න කියලා. ඉතින් මම හිතුවා මමත් lazy හින්දා night study vlog එකක් මරගෙන ඉන්න. අද vlog එකේ මගේ යාළුවා කියලා තිබ්බා අනේ හැමදාම බයෝ කරන්නේ නැතුව chemistry කරන්න කියලා. ඉතින් මම අද chemistry වලින් තමයි පටන් ගත්තේ. බලන්න දන්නවද කියලා මේ සර්වර්. ඉතින් මේ වගේ ඔයාලට මොකක් හරි රික්වෙස්ට් එකක් තියෙනවා නම් ඊළඟ වීඩියෝ එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් එකක් නම් අරගෙන එන්නම්. ඉතින් අද වීඩියෝ එක ඉන්ක්ලූඩ් වෙන්නේ මම පාඩම් කරන ඒවාම විතරයි. මොකද මට කලින් වීඩියෝස් වල තේරුණා ඔයාලා සාමාන්‍යයෙන් මම කරන දේවල් ඊට පස්සේ පාඩම් කරනවට අමතරව කරන වෙන මොනම හරි දෙයක් දැම්මොත් එහෙම ඒක ස්කිප් කරන වැඩි කියලා. මම ඉතින් ඒ වගේ දේවල් ඉන්ක්ලූඩ් කළේ නෑ අද වීඩියෝ එකට. ඉතින් මම අද vlog එකේ හෙන්න ඔයාලත් එක්ක night study tip ටිකක් share කරගන්නම්. මම නිතරම කියනවා. ඉතින් ඔයාලා මම අද share කරගන්න. ඉතින් මේකේ පළවෙනි tip එක තමයි ඔයාලට light දෙයක් ගන්න. ඒ කියන්නේ බරාඩු සෑහළු දෙයක්. මම කියන්නේ සෑහළු දෙයක් ගන්න. සාමාන්‍යයෙන් රැට අඩුවෙන් කෑවත් හොඳයි. එහෙම අඩුවෙන් කන්න බැරි ඔයාලට ගොඩක් බර පිරෙන කන්න ඕන කෙනෙක් නම් හවස ගන්න. හවස 6-7 වෙද්දි රැට කාලේ ඉවර කරන්න. මේක නම් අත්‍යවශ්‍යම නෑ. හැබැයි කැමති කට්ටියට කරලා බලන්න පුළුවන්. මාත් මේ ළඟදී පටන් ගත්තේ. හැබැයි වැඩේට මාත් කැමතියි. ඉතින් ඒ තමයි ස්ටඩි විත් මේ එකක් දාගන්න එක. ඔය මමත් දැන් කියන්නේ මම ස්ටඩි විත් මේ එකක් දාගෙන වැඩ ගන්න යනවා කියලා. මේක ගිල්බි ස්ටුඩියෝ වයිබ් එකක්. ඔයාලට ඒක දැක්කම තේරෙනවනේ. මගේ මේ කාමරේ හදලා තියෙන්නේ ස්ටයිල් එකට. මම ඒකට මාර ආසයි. ඉතින් කොළ පාටට මම ආසත් හින්දා ඒ තීම් එක තමයි මම කාමරේ හදන්න ගත්තේ. ඒක ඉතින් බැලුවම තේරෙන්නේ නැහැ. ඒකේ ලොකුවටම ඉතින් නැහනේ. ඉතින් කවුරු හරි කිවිසිරියෙන් ඉන්නවා නම් මම මොකක් වගේ තීම් එකකට කාමරේ හදලා තියෙන්නේ කියලා ගිල්බි ස්ටුඩියෝ වයිබ් එකට හදලා තියෙන්නේ. මම මේ ගිල්බි ස්ටුඩියෝ මූවිස් වලට එහෙමත් මාරම ආසයි. ඉතින් ඔයාලට මේ ස්ටඩි විත් මේක වෙනුවට ස්ටොප් වොච් එක උනත් දාගන්න පුළුවන්. මෙතනදී කරන්නේ ඔයා කොච්චර වෙලාවක් වැඩ කළාද කියලා ඔයා වැඩ කරගෙන ඉන්න අතරේ බලන්න පුළුවන් වෙන එක. මම නම් මේ වගේ ස්ටඩි විත් මේකක් හරි එහෙමත් නැත්නම් ස්ටොප් වොච් එක හරි දාගන්න වෙලාවට මටම රූල් එකක් දාගන්නවා. මම අනිවාර්යයෙන්ම වැඩේ නවත්තන්නේ උපරිම පැයක්වත් වැඩ කළා කියලා. ඉතින් ඔයා නිතරම පාවිච්චි කරනවා නම් ස්ටඩි විත් එකක් මම හිතන්නේ ඩවුන්ලෝඩ් කරගන්න එක හොඳයි. මොකද නැත්තම් මේ වගේ ඇන්ඩිම ප්ලේ වෙන්න ගන්නවා. ඒකට ඉතින් කරදරයි. ඉතින් මම දැන් ඔයාලත් එක්ක රැට පාඩම් කරන ස්ටඩි ටිප්ස් ටිකක් ෂෙයා කරගත්තා. මේ තියෙන්නේ තුන්වෙනි එක. ඔයා රැට පාඩම් කරනවා නම් සැහැල්ලු උදුමක් අඳින්න. මොකද ඔයා මේකට හිර එහෙමත් නැත්තම් ඉඳගෙන ඉන්න අපහසු උදුමක් ඇඳගෙන හිටියොත් එහෙම ඔයාට ගොඩක් වෙලා වැඩ කරන්න අමාරුයිනේ. එක්ක අඩි දාන්න ගන්නවා එහෙම නැත්තම් ඇඳුම හිරයි. ඒ නිසා ඔයාලා පාඩම් කරනවා නම් අකට සැහැල්ලු උදුමක් අඳගෙන ඉන්න. ඉතින් මේ ස්ටඩි විත් මේ එක එක ඒවා තියෙනවා. ඕනෝන ටෙක්නික් තියෙනවා. ඊට පස්සේ පැය 2 පැය 12 වුණත් තියෙනවා. ඔයාලා කැමති එකක් අරගෙන පාඩම් කරන්න තෝරගන්න. ඒක ඉතින් එක එක්කිනාට වෙනස් වෙනවා. ඔන්න දැන් නම් මගේ ස්ටඩි විත් මේකේ බ්‍රේක් එකක් තියෙනවා. අපි යන් කැම කාලා ඉන්න. මේක හරිම රසවත් විදිහට තිබ්බට මම මේක කාලි වෙනකොට මට ගෑස් ටික හැදෙන්න ආවා. ඉතින් බලන්නකෝ මම කෑම කාලේ වෙනකොට මගේ රවුටර් ඉවර වෙලා දැන් ඉතින් ස්ටොප් වොච් එක දාගෙන තමයි වැඩ කරන්න වෙන්නේ. මම ඉතින් ස්ටොප් වොච් එකක් දාගෙන ටික කරන්න පටන් ගත්තා. ඉතින් තවත් රෑ පාඩම් කරනවා නම් හොඳ ස්ටඩි ටිප් එකක් තමයි ඔයා කහ ලයිට් එකක් නැතුව සුදු ලයිට් එකක් තියෙන තැනක පාඩම් කරන්න. ටිකක් සැර සුදු ලයිට් එකක් නම් හොඳයි. මොකද එතකොට නිදිමත එන්නේ නැහැ. කහ ලයිට් වල නිතරම නිදිමත එනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් ඔයා ගොඩ කාලෙක ඉඳන් පාඩම් කරන එක නවත්තලා ටිකක් කම්මැලිකම ඉන්න කෙනෙක් නම් ඒක දිගට වේගෙන් වැඩ කරන ආසයි නම් ඊට පස්සේ ස්ටඩි චැලෙන්ජ් වලට එහෙම ආස කෙනෙක් නම් ඔයාලට මම පොඩි නෙවෙයි ගොඩක් ලොකු ස්ටඩි ටිප් එකක් මම ඒක වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. වීඩියෝ එකේ අන්තිම වෙනකන් අපිත් එක්ක වෙලා ඉන්න. ඉතින් මම පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනි කියලා හිතුවා. මොකද මම දැන් පැයක් විතර විතර වැඩක් කළානේ. ඉතින් අපි පොඩි බ්‍රේක් එකකින් පස්සේ ආවම හම්බෙමු. මම මේක වොයිස් අයින් කළා. මම දැන් කියන්නේ මම කලින් පාඩම් කරපු වෙයි මම කවර් කරගත්ත කොටස ගැන මම සම්පූර්ණ ටොපික් එකක් කවර් කරලා ඉවර කළා. දැන් ආපහු පොඩි බ්‍රේක් එකක් අරගෙන අවිලා ඊළඟ ටොපික් එක කවර් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම පොඩි බ්‍රේක් එකක් අරගෙන ආපහු ඉක්මනටම ආවා. දැන් තියෙන්නේ ඊළඟ ටොපික් එක කවර් කරගන්න. දැන් ඉක්මනට මේක කවර් කරන්න ඕනේ. මොකද කිව්වොත් එහෙම වෙනකොට මම ලොකු ප්‍රශ්නයකට ආපහු මුණ දෙන්න ගම තමයි ඉන්නේ. ඉතින් මේ වෙනකොට ලැප් එකත් බැටරි බහලා ෆෝන් එකත් බැටරි බහලා මම දන්නේ අද මොකක් හරි වැරදි නැගිටින් තමයි වැඩ කරන්න පටන් ගන්න තියෙන්නේ. කොහොම හරි තින් ඉවර වෙනකම්ම රෙකෝඩ් කරන්න ඕනේ නැහැ හින්දා.
ඉතින් මේක තමයි මම අර කියපු ස්ටඩි චැලෙන්ජ් එක. ඔයාලට මේකට ඉටිපන්දමක් ඉවරනකම් පාඩම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අයිස් කර ටිකක් හදලා ඒ ටික දෙවෙනකම් පාඩම් කරන්න පුළුවන්. උදේ 4ට ඉතර හැරලා ඊට හොඳටම පායනකම් පාඩම් කරන්න පුළුවන්. ඒ වගේ එක එක විදිහට පාඩම් කරන්න පුළුවන්. ඔයාලට ඉටිපන්දම ගන්න එක අවුල් වෙන්න පුළුවන්. මොකද සමහරවිට ගෙදර ඉටිපන්දම් නාස්ති කරන්න දෙන්නේ නැහැ මට වගේ. මේ ඉටිපන්දම ගත්තෙත් එකපාරයි මම ආපහු ස්ටඩි චැලෙන්ජ් කරා දැන් ඉටිපන්දම් වලින්. ඉතින් ඔයාලා කැමති නම් මේක කරලා බලන්න. මේකට ඉටිපන්දම ගන්න කලින් පොඩ්ඩක් වෙලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. පුළුවන් නම් රෑ ගන්නව නම් උදේ ඉඳන්ම දාලා තියන්න. එතකොට ඉටිපන්දම ඉක්මනට නිවෙන්නේ නැහැ. ඉක්මනට නිවෙන්නේ නැහැ කිව්වේ ෆ්‍රිජ් එකට දැම්මම ඉටිපන්දම ටිකක් වැඩි වෙලාවක් පත්තු වෙනවා. ඉතින් ඒ වගේමයි මේ වගේ තව ස්ටඩි චැලෙන්ජ් මොන හරි ගේන්න ඕන නම් ඔයාලා ඒක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හරි ආසයි මේ වැඩේ කරාට පස්සේ මම මේක ගැන ෂෝට් වීඩියෝ එකක් දාලා තින්. කැමති කට්ටිය ඒකත් channel එකේ තියෙනවා ගිහින් බලන්න. ඉතින් ඔයා නිතරම රැට පාඩම් කරන්නේ නැති ඉඳලා රැට පාඩම් කරන ඒ වගේම මේක රැ පාඩම් කරනකොට try කරන්න හදන්නේ first time නම් මම ඔයාලට මේක කිසිසේත්ම recommend කරන්නේ නැහැ. මොකද මේ ඉටිපන්දම් කියන්නේ ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ජනවරි රෙද්දක් මේසර් රෙද්දක් සමහරට ඔයාගම ඇඟට උනත් ඉටිපන්දම් පෙරළුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ලොකු කරදරයක් වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ තමයි ඔයා රැ පාඩම් කරනවා නම් මුලින්ම study with me එකක් දාලා පුරුදු වෙලා දවල්ට වගේ මේක try කරලා බලන්න. කොහොමද මේ ඉටිපන්දම් පත්තු කරන්නේ එළියට නෙවෙයිනේ. challenge එක කරන්නේ. හරි ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි දවස් 10ක ලොකුවක් එකකින් හම්බෙමු.